හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට මම මේ මුලින්ම මගේ කැම ප්ලේට් එක පෙන්නන්නේ කීප දෙනෙක්ම කමෙන්ට්ස් විදිහට දාලා තිබ්බා මගේ කැම පිගාන පෙන්නන්න බෝඩි මේ කන කියලා. ඉතින් මේ තමයි මම බෝඩි මේ කන කැම පිගාන. ඉතින් ඒත් එක්කම කියන්න ඕන මේ පිගානේ තියෙන මේ බොරු මස් කරිය වෙන විදිහ තමයි මම ඔයාලට වීඩියෝ එකෙන් අද අරගෙන එන්නේ. මේ තියෙන්නේ මම හදාගත්ත බොරු මස් කරිය. මේක බෝඩි මේ ජාතික ආහාරයක් විදිහට හදන කෑමක්. දැක්ක ගමන් මම දන්නවා ඔයාලා දන්නවා මේ මොනවද කියලා. ඉතින් මේකට ඕන වෙන්නේ අල, තක්කාලි, ලූණු, සුදු ලූණු, කරපිංචා, රම්පේ. මේකේ අවශ්‍යම දේවල් විදිහට මට ඔයාලට කියන්න පුළුවන් අලයි තක්කාලි. ඒ දෙක තිබ්බොත් ඔයාලට මේක හදා ගන්න පුළුවන් මේ අනිත් කිසිම දෙයක් නැතුව. ඊට පස්සේ පුංචි ගැජමැටික් ටික ඒක ඔයාලා දන්නවා මගේ කුරුමා වීඩියෝ එක බලපු කට්ටිය නම් ඕන වෙන්නේ කුරුඳු, එනසාල්, උළුහාල්, කරාඹු නැටි. මේ ටික තමයි අද ඔයාලට ගන්න ඕන. මේක අපි කුරුමකේ වගේ කොටා ගන්න නෑ. නිකම්ම තමයි ව්‍යංජනයට දාන්නේ. ඉතින් අද මම ගත්තේ ලංකා සෝයි එකේ දැල්ලෝ රසති එක. මේක වුණා රුපියල් 140ක්. ඊට පස්සේ මේ තියෙන මම ගත්ත හැලිය අපි ඊට පස්සේ වතුර ටිකක් ලිපේ තියලා ඒක රත් වුණාම මේකට සෝයා ටික දාලා තැම්බෙන්න වහලා අරන් තියනවා. ඊට පස්සේ මේ විදිහට අපි කපා ගන්නවා අපේ අර පුංචි යාළුවෝ ටික. ඊට පස්සේ පුංචි භාජනයක් අරගෙන ඒකට දා ගන්නවා රසකාරක පැකට් දෙක කඩලා ඒ වගේම ඒකට මිරිස් 3-5 කහ ලුණු ගම්මිරිස් ගන්නවා. මම මේකෙදි පාවිච්චි කරේ ගම්මිරිස් කුඩු. මේක බොරු මස් එකක් විදිහටම හදන්නේ නැහැ. ඉතින් මම ගම්මිරිස් අට අරගෙන සුදු ලුණුත් එක්ක චිකන් කුරුමකේදී වගේ තලා ගත්තේ නැහැ. අත්වන් ගෙඩියේදී ගම්මිරිස් කුඩු තමයි ගත්තේ. තව දෙයක් ඔයාලට කියන්න ඕන. මම ලුණු දාන්නේ සාමාන්‍යයෙන් ව්‍යංජනය හැදීගෙන එද්දී. ඒකට හේතුව වෙන්නේ මම කෑම හදන්න පටන් ගත්ත මුල් දවස්වල ටිකක් ලුණු වැඩි වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මම ඉගෙන ගත්තා ව්‍යංජනය හැදීගෙන එනකොට හොද්දේ රස අනුව ලුණු චුට්ට එකතු කරගෙන හොද්දේ රස ගන්නවා කියලා. ඇත්තට මේ ක්‍රමය හරි. ඔයාලත් එක try කරලා බලන්න කෑම වලට ලුණු වැඩි වෙනවා නම්. ඊට පස්සේ අපි අර තඹගත සෝයා ටික අත් දෙකෙන් හොඳට පොඩි කරලා අරන් තියා ගන්නවා. ඊට පස්සේ අර අපේ 3-5 මිශ්‍රණයකට දාලා කලවම් කරගෙන අපේ අල ටිකත් මෙන්න මේ වගේ පුංචි වලට කෑලි වලට කපා ගන්නවා. අල කෑලි පුංචි වෙන තරමට හොඳයි ළමයි. මොකද ඒක හොඳට අර හොද්දත් එක්ක හැඳි ගෑවිලා උකුවට හැදෙනවා හොද්ද අල කෑලි පුංචි වෙනකොට. ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලා ඒකට අපේ අර කරාඹු නැටි එනසාල් පුංචි යාළුවෝ ටිකයි සුදු ලූණු කරපිංචා නැටි ටික විශේෂයෙන්ම මම ඔයාලට කිව්ව හේතුව කරපිංචා නැටි දාන්නේ ඇයි කියලා. මේ ටික රන්වන් පාට වෙනකොට තමයි අපි මේකට තක්කාලි ඇඩ් කරගන්නේ. මං කිව්වන්දටත් ඔයාලා මේ පිළිවෙල දන්නවා කියලා මම දන්නවා. මොකද අපේ කුරුමා වීඩියෝ එකේදී මම ඔයාලට මේක පැහැදිලි කරලා කියලා දුන්නා. ඊට පස්සේ මේ ටික හොඳට ටෙම්පරාදු වෙගෙන එනකොට අපි මේකට තක්කාලි ටික එකතු කරලා ඒක වහලා අරන් තියනවා. මොකද තක්කාලි ටික හොඳට තැම්බිලා ඉදෙන්න ඕන. ඊට පස්සේ ටික වෙලාවකින් තක්කාලි ටික ඉතින් කලවම් කරලා අපි තක්කාලි ටික තැම්බෙන්න හදා ගන්නවා. ඊට පස්සේ අපි අර සෝයයි අලයි මිශ්‍රණය මේකට දාලා ඒ තිබ්බ භාජනේ චුට්ටක් වතුර ටිකක් දාලා ඒ වතුර ටික විතරයි මේකට දාගන්නේ. හොඳට මතක තියාගන්න වතුර වැඩි කරගන්න එපා. සෝයා වල කොච්චර මිරිකුවත් වතුර ඉතුරු වෙලා තියෙනවා. මද ගින්නේ මේක ඉදෙන්න දෙන්න. එතකොට සෝයා වල වතුරෙන්ම මේක ඉදෙනවා. පොල් කිරි දාන්න ඕන නැහැ. අපිට වතුරෙන්ම හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඉතින් ඒ වතුරෙන්ම හදාගත්ත මගේ ෆයිනල් බොරු මස් කරිය. ඇත්තටම ඔයාලට බැලුමට පේනවා මේක නිකන් බොරු මස් කරියක් විදිහටම තියෙනවා. චිකන් එකක් විදිහමයි රසත් ඒ වගේමයි. මේකේ රහස ඉතින් අලයි තක්කාලි තමයි. ඔයාලත් අනිවාර්යෙන්ම මේක හදලා බලන්න මාරම රසයි. හදලා බලලා කමෙන්ට් එකකුත් අනිවාර්යෙන්ම දාන්න. මීට අමතරව ඔයාලා දන්න අලුත් ක්‍රම තියෙනවා නම් රෙසිපීස් තියෙනවා නම් ඒකත් අනිවාර්යෙන් කමෙන්ට් එකකට දාන්න.